ඉතින් අපි මේ විඥාන ටික කොහොමද තේරුම් ගන්න කියන එක අපි ඉස්සෙල්ලම දැනගමු. දැන් උදාහරණයකට ඉස්සෙල්ලම සිත අපේ සාමාන්‍යයෙන් භවංග සිත කියලා එක අවස්ථාවක පවතිනවා. මේ භවංග සිතක් නැවත නැවත පහළ වෙයි. භවංග සිත කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් ප්‍රතිසන්දි ගන්නකොට මුලින්ම පහළ වෙච්ච සිත වගේ සිතක් නැවත පහළ වෙනවා. සිතක් භවංග සිත කියලා. ඉතින් එතකොට ඒ වෙලාවෙදී අපි තුමු ඇස කියලා මේ ඇසට යම් කිසි රූපයක් ගැටෙනවා. ඒ ගැටිච්ච වෙලාවේදී මේ භවාංග සිතට කියන්නේ චක්කුප්‍රසාදනේ මේ ගැටෙනකොට යම් සංවේදනයක් යම් දැනීමක් මේ භවාංග සිතට සිද්ධ වෙනවා. මේ ගැටීමත් එක්ක යම් සංවේදනයක් කියලා කියන්නේ යම් දැනීමක් සිද්ධ වෙනවා. ඒකෙදි මේ භවාංග සිතෙන් මේ අරමුණ දැනගන්නවා එහෙම නෙවෙයි. මේ අරමුණ දැනගන්නේ මේ භවාංග සිතෙන්. භවාංග සිතේ තියෙන වෙනම අරමුණක්. ඒ කලින් භවයේ ගත්ත අරමුණක් බොහෝ සෙයින් කලින් භවයේ ගත්ත අරමුණක් තමයි භවාංග සිතේ තියෙන්නේ. ඒක කලින් භවයේ මරණාසන්නේ ගත්ත අරමුණක්. ඒක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් කියන භවාංග සිතේ අරමුණ තමයි කලින් භවයේ ගත්ත මරණාසන්නේ ගත්ත අරමුණ. දැන් මේක මේ විදිහට ගැටෙනකොට මේකට යම් දැනීමක් ඇති වෙනවා. ඒක අපි චිත්ත වීති පාඩමේ තමයි දීර්ඝව කතා කරන්නේ. මට මේ සිත් ටික හඳුන්වා ගන්න තමයි ඕනේ. එතකොට මේ සිත ටිකක් දුර්වල වෙනවා. දුර්වල වෙනවා කියලා කියන්නේ ඒ තමන් ගන්න අරමුණ වෙන අරමුණක් ගන්නෙ ඒ අරමුණට අවධානය දෙන ගතිය ටිකක් දුර්වල වෙනවා මේ භවංග සිත. ඊට පස්සේ භවංග සිත් උපදින එක නතර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එක හිතක් උපදිනවා මේ අලුතෙන් ගත්ත අරමුණ දෙසට යොමු වෙමින්. ඒ කියන්නේ මේ අලුතෙන් ගත්ත අරමුණ ගනිමින් එක සිතක් උපදිනවා. ඒකට කියනවා පංචද්වාරාවජන සිත කියලා. මේ හැපිච්ච අරමුණ දෙසට යොමු වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට අවධානයක් එන විදිහට ඒ සිත පහළ වෙනවා. මේ සිතෙන් අරමුණ දකින්නේ නැහැ. ඒ පැත්තට ඒ ඝට්ටනේ වුණා නම් යම් ප්‍රසාදයක ඒ පිළිබඳ ආවර්ජනයක් කරන්නේ. ආවර්ජනයක් කියනකොට ඒක ඒක මම ගැඹුරට විස්තර කරන්න යන්නේ නැහැ. ඒ පැත්තට අවධානයක් දුන්නා වගේ අවස්ථාවක් තමයි මේක කරන්නේ. ඒක අපි වෙනම විස්තර කරන්න ඕන උපමා සහිතව. ඊළඟට දැන් අපි තුමු ඇහේනේ ගැටුනේ. ඒ ගැටුනම ඇහැ ඇසුරු කරගෙන පාට ගන්නවා විඥානය. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒ තමයි ඔය පළවෙනි සිත ලෙස දකින්නේ. මොකද ඒක ඇහි ගැටිච්ච අරමුණක් නිසා. බැරි වෙලා හරි මෙතන ගැටුනේ කනේ නම් ඒ වෙලාව හටගන්නේ සෝත විඥානය. නාසයේ නම් ගාහන විඥානයක්. දිවේ නම් જીවහා විඥානයක්. කයේ නම් කාය විඥානයක්. ඒක තමයි සාමාන්‍ය පහළ වෙන ක්‍රමය. එකවරක එක විඥානය පහළ වෙනවා. ඊළඟට ඒ ගැටිච්ච අරමුණ පිළිගනිමින්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ සිත් ඔක්කොම පවතින්නේ හදේ වස්තුවේ තියෙන හදේ වස්තු රූපය ඇසුරු කරගෙන. මේ චක්කු විඥානය පහළ වෙන්නේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන. මොකද ඒක කෙලින්ම ඩයිරෙක්ට්ලි ඒ අරමුණ ගන්නවා. ඊළඟට නැවත හදේ වස්තු රූපය ඇසුරු කරගෙන සිතක් පහළ වෙනවා. ඒ සිතෙන් කරන්නේ ඒ චක්කු විඥාණයෙන් ගත්ත අරමුණම නැවත අරගන්නවා. ඒක රිපීට් කිරීමක් කෙරේ. ඒක හට වෙන්නේ හදේ වස්තුවේ ආපහු. උදාහරණයකට අපි ලිව්වොත් ඒ වස්තුව පැත්තෙන් ඒක ගැන ප්‍රශ්න තියෙයි ගොඩක් අයට. හදේ වස්තුව ඇසුරු කරගෙන ඊට පස්සේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන ආපහු හදේ වස්තුවට මේක shift වෙනවා. ඊට පස්සේ දිගටම හදේ වස්තුව ඇසුරු කරන් තමයි රූප පහළ වෙන්නේ. ඉතින් ඒ නැවත මේක repeatedly ගැනීමක් තමයි සම්තීර්ණ ඉතින් කරන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒක මොකද වෙන්නේ කියන එක අපි චිත්ත ප්‍රවත්තියේදී කතා කරන්නට ඕනේ. මට ඕන කරන්නේ දැන් මේ සිත් ටික පොඩ්ඩක් හඳුන්වා දීමක් විතරයි. ඊළඟට මේ ගත්ත අරමුණ නැවත මේක සම්පටිච්ඡනේ සමාවෙන්න. මේක සම්පටිච්ඡනේ ඊට සම්තීර්ණ කියන සිතෙන් විමසීමක් කරනවා. ඒක නැවත විමසනවා. ඒ කියන්නේ අරමුණක් අපිට සංවේදී වුණාම ඒ අරමුණ සම්බන්ධයෙන් එක පාට අවබෝධයක් එන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන සිදුවීමක්. ඒකෙන් මේ අනාත්ම භාවය, සිතේ පවතින චිත්ත නියාමයේ මේ වගේ ලොකු දර්ශන ගොඩක් මේ කතා කරන්නට පුළුවන්. මේක අපි මේ දවස්වල අනාගතයේදී කතා කරනවා කොහොමද මේක තුලින් විදර්ශනා ඥානයට පව උපකාරයක් ලැබෙන්නේ කියලා. ඒ සම්තීර්ණ හිතෙන් කරන්නේ මොකද්ද? ඒ සම්පටිච්ඡන හිතෙන් මේ දැක්ක අරමුණ පිළිගත්තා. ඒක හරි ඒක පිළි අරගෙන ඒක නිරුද්ධ වෙනවා. ඊට සම්තීර්ණ හිතෙන් කරන්නේ ඒක විමසනවා. විමසනවා කියන්නේ ටිකක් ඒක ගැන ගැඹුරු තව ටිකක් වැඩිපුර අවධානය වැඩි වෙනවා හිතේ. ඊට පස්සේ සම්තීර්ණ හිතෙන් ඒක ගැන විමසීමක් වගේ කරනවා. ඒ විමසපු අරමුණ සම්බන්ධ යම් තීරණයකට එනවා වොත්තපන හිතෙන්.
වොත්තපන කියලා හිතක්. වොත්තපන කියන හිත මතක තියාගන්න අපි දන්නවනේ මේ අහේතුක ක්‍රියාසිටවල තියෙනවා නේද? දෙවනි සිත උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජනේ කියලා. මේ උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිත තමයි මේ වොත්තපන ලෙස වැඩ කරන්නේ. මනෝද්වාරාවජ්ජන. මනෝද්වාරාවජ්ජන කිසි තමයි වොත්තපන සිත ලෙස වැඩ කරන්නේ. ඉතින් ඒ සිත තවත් මනෝද්වාරයට ආපු අරමුණක් සම්බන්ධව මම ඉස්සෙල්ලා කියවනේ මනෝද්වාරයට කෙලින්ම අරමුණක් આવොත් වැඩ කරන්නේ ඒ සිත කියලා. ඒක තව තැනක ඊළඟ වීතියේදී අපිට පැහැදිලි වෙනවා ඒක කොතන දෙන්නේ කියලා. මේ වීතියෙත් මේ වොත්තපන කියන නමින් වොත්තපන කියන නමින් තමයි මේ සිත පහළ වෙන්නේ. මනෝද්වාරාජන හිතම වෙන නමකින් අපි හඳුන්වනවා. ඒකෙන් මේ ගත්ත අරමුණ සම්බන්ධයෙන් යම් තීරණයකට තීරණයක් කියලා එකේ අදහස් කරන්නේ අපි ගමුකෝ අපි දැන් පෑන් දෙකක් මිලදී ගන්න යනකොට මේ පෑනද ගන්න කියලා අපි ටිකක් විමසලා බලලා යම් තීරණයකට එනවා. ඒ වගේ තීරණය කිරිල්ලක් නෙවෙයි මේක හුදු කොහොමද මේ පැමිණිච්ච අරමුණ කෙරෙහි ලෝභනීය අරමුණක් නම් ලෝභයට බරව, ද්වේෂනීය අරමුණක් නම් ද්වේෂයට බරව යම් ආවර්ජනයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒක විස්තර කරන්නට ඕනේ දීර්ඝව මොකද්ද මෙතන වෙන්නේ, මොකද්ද ඒකට పూర్වෙන් තිබිච්ච බලපෑම, අරමුණේ දායකත්වය කියලා එක වෙනම වෙලා වරන් කතා කරන්නට ඕනේ. කොහොමද මේක අපි වෙනස් කරගන්නේ කියන එක. ඉතින් දැනට මතක තියාගන්න ඕනේ මේ මෙතන යම් තීරණයක් සිද්ධ වෙනවා. ඒ තීරණය හේතු කරගෙන ඊළඟට පහළ වෙනවා සිත් කිහිපයක්. අපිට අදාළ වෙන්නේ නැහැ මේ සිත් මෙතනදී ජවන සිත් කියලා ප්‍රබල සිත් ටිකක්. ඊට පස්සේ ඒ සිත් අමුතුව තදාලම්මන කියලා සිත් වර්ග දෙකක් පහළ වෙලා නැවත භවාංග සිත් වලට වැටෙනවා. නැවත භවාංග කියන සිත් වලට වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ නැවත භවාංග කියන සිත පහළ වෙනවා. අර පෙර භවයේ මරණාසන්න ගත්ත අරමුණ අරගෙන. ඉතින් මෙන්න මේ chart එකේ අපිට තියෙනවා මෙන්න මේ කියපු සිත් ටික. තමයි අපි මේ අහේතුක සිත් ලෙස කතා කරලා තියෙන්නේ. මේ ඇහැට ගැහිච්ච රූපයක් නිසා චක්කු විඥානය පහළ වුණා. එහෙම නැත්නම් මේ විඥාන ටික දැන් කනට නම් ගැටුනේ සෝත විඥානය, නාසයට නැති ගාන විඥානයක් ආදී පහළ වෙනවා. මේ තමයි සාමාන්‍ය සිත වැඩ කරන ක්‍රමය. මේකට අපි කියනවා චිත්ත වීති කියලා. මොකද්ද මේ කියන්නේ? සිතට අරමුණක් ආවම සිත වැඩ කරන ක්‍රමය. දැන් උතර බලමු. දැන් අපි ඊට පස්සේ ඔන්න මේ පංචද්වාර මේ ద్వාර වලට මේ ඉන්ද්‍රිය වලටනේ. ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට අරමුණු ගැටුනම ඇති වෙන චිත්ත ක්‍රමය, process එක, වීතිය. කෙලින්ම මනසට අරමුණක් ආවොත්, ආපු වෙලාවට ඒ වෙලාවට මේ සිද්ධිය කෙටි වෙනවා. ඒකට අපිට දර්ශනයක් ලෙස කියන්න පුළුවන් හේතුව මොකක්ද කියලා. අපි ඒක පස්සේ කතා කරමු. ඒ වෙනුවට දැන් අරමුණක් ගැටෙනකොට අපි තු මේ ආර වගේ තැනකට අරමුණ ගැටෙන්නේ. ගැටුණා කියලා මේ භවාංග සිත් වලින් අරමුණ තේරුම් ගන්නේ නැහැ. නමුත් භවාංග සිත් වලට යම් බාධාවක් වෙනවා. භවාංග සිත යම් පෙර අරමුණක් නේ වෙන අරමුණක් අරගෙන හිටියේ. ඒකට බාධාවක් වෙනවා. ඊට පස්සේ ඒ සිත ඒ අරමුණ අතහැරලා මේ වෙන සිතක් පහළ වෙනවා. මයන්න කියලා කියන්නේ මනෝද්වාරාවජ්ජන සිත. ඒ කියන්නේ අහේතුක සිත්වල දෙවෙනි සිත තියෙන. අහේතුක ක්‍රියා සිත්වල දෙවෙනි සිත. උපේක්ඛා සාගත මනෝද්වාරාවජ්ජනේ කියලා. මෙතන අපි ඒක වොත්තපන නමින් පහළ වුණානේ. වොත්තපන නමින්. ඒ සිතම මෙතන වෙන කෘත්‍යයක් කරමින් පහළ වෙනවා. ඒ තමයි දැන් මේ පංචද්වාරාවජ්ජන සිතෙන් කරේ වෙන අරමුණක් අරන් හිටපු චිත්ත පරම්පරාව අලුතෙන් ගැටිච්ච අරමුණ විතර යොමු වුණානේ. ඒ වගේ මේ සිත් ටිකත් වෙන අරමුණක් අරගෙන හිටපු සිත් ටික අලුතෙන් ආපු අරමුණ දෙරෙහි යොමු වෙන එක තමයි මේ කරන්නේ. හැබැයි මෙතන දැන් පංචද්වාරාවජ්ජනෙන් කරේ යොමු කරපු එක වොත්තපනෙන් තමයි තීරණය ගත්තේ. තීරණය වුණේ. මේ මනෝද්වාරාවජ්ජනේදී මේ කෘත්‍ය දෙකේම එකතුවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අරමුණ දෙසට යොමු වෙමිනුත් තීරණයක් ගැනෙනවා. අරමුණ දෙසට යොමු වෙමින් තීරණයක් ගැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගත්ත තීරණයට අනුකූලව අර සාමාන්‍ය අපි කියන ජවන කියන සිත් ටික පහළ වෙනවා. ඊට පස්සේ තදාලම්මන කියලා සිතක් පහළ වෙනවා. ඒක මම විස්තර කරන්න යන්නේ. ඊළඟට භවාංග සිත පහළ වෙනවා. මේකෙදී මේ මනෝද්වාරාවජ්ජන
මනෝ මේ කියන්නේ මේක තමයි ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ රූපයක් ගැටුනම ඇති වෙන වීති ක්‍රමය. සිත වැඩ කරන්නේ මෙහෙම. කෙලිම මනසට අරමුණක් ආවොත් එහෙම සිත වැඩ කරන්නේ මෙන්න මේ ක්‍රමයට. මේකෙදි අපිට මේ මනෝද්වාරාවජන කියන සිත වැදගත් අපි අද පාඩම. ඒකට මෙන්න මේ කියන තැන්වල තමයි මේ සිත් සියල්ල වැඩ කරන්නේ. දැන් හොඳට බලන්න අපි ගත්ත දැන් අපි කෙටියෙන් හඳුනාගනිමු මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන කතාව මොකද්ද කියලා. ඉස්සෙල්ලා අපි නම් කළා ඉමු. දැන් අපි ගන්න උපේක්ඛා සාගත චක්කු විඥානය. කුසල විපාක අකුසල විපාක කුසල විපාක. ඒ තමයි මේ ඡයන්නෙන් දැක්වේ. ඒතර ඇහැට රූපයක් ගැටුනම ඒ යන වැඩසටහනේ පංචද්වාරාවජන සිතට පස්සේ පහළ වෙන චක්කු විඤ්ඤාණය. මේකෙන් චක්කු විඤ්ඤාණය පහළ. මේකෙන් තමයි රූපේ දකින්නේ. කාටනා සද්දයක් වෙන මේකෙන් සෝත විඤ්ඤාණය පහළ. ඒකෙන් තමයි සද්දය අහන්නේ. සද්දය ඇහෙනවා විතරයි ඒකට. ඒකෙන් තීරණය කරන්නේ කවර શબ્දයක්ද මොකද්ද කතාවක්. නාසයට දැනෙච්ච ගඳයක් ගඳ සුවඳක් ආග්‍රහණය කරන්නේ දැනගන්නේ මේ විඤ්ඤාණය. රසට දැනුණු දිවට දැනුණු රසයක් ඒ කියන්නේ ඒ රසය දැනගන්නේ මේ විඤ්ඤාණයෙන්. කායට දැනුණු ස්පර්ශයක් දැනගන්නේ කාය විඤ්ඤාණය. ඒතර අපි දන්නවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. කුසල අකුසල විපාක, කුසල විපාක. ඒ ටික මෙතන පහළ වෙනවා. හැබැයි එකවර එක සිතයි. අකුසල විපාක යන අකුසල විපාකය, කුසල විපාක යන කුසල විපාකය. ඊළඟට අපිට හම් වෙනවා සම්පටිච්ඡන කියන සිතක්. ඒ තමයි දෙපස් විඥාණයට පස්සේ අපි යොදාගත්තේ වචනයක් දෙපස් විඥාණය කියලා මේ ටිකට නේද? පහේ දෙකක්නේ කුසල විපාක අකුසල විපාක කියලා. ඒකට පස්සේ පහළනවා සම්පටිච්ඡන කියන සිත. එකෙන් කරන්නේ අරමුණ පිළිගන්න එක. මේ කවර විඥාණයකින් හරි අරමුණ දැනගත්තම ඒ අරමුණ පිළිගැනීමක් කියලා කියන්නේ නැවත ගැනීමක්. පිළිගැනීම කියලා කියන්නේ නැවත ගන්නවා. ඒ අරමුණම නැවත ගන්නවා. ඊළඟට අපිට එනවා නම්බර 7 සිත. අකුසල විපාක නම්බර 7 උපේක්ඛා සාගත සම්තීරණය. කුසල විපාකවල එනවා 7 8 සෝමනස්ස සම්තීරණය උපේක්ඛා සම්තීරණය කියලා. මෙන්න මේ සිත තමයි ඔය සම්තීරණය කියලා කියන්නේ. එතකොට මේකෙන් පිළිගත්ත සිත තවත් ටිකක් විමසනවා ගැඹුරින්. ටිකක් විමසනවා. නැවත ඒ සිත, ඒ කියන්නේ මේ සිතෙන් නැවත මේ අරමුණ ගන්න එකයි වෙන්නේ. අරමුණ ගන්නකොට එතන ටිකක් වැඩිපුර අවධානයකින් අරමුණ ගැනෙනවා. වැඩි ඒකේ ඇතුළට கிඳා බහින බතියක් වෙනවා. මොකද හේතුව මේක ක්‍රමානුකූලව සිතේ අරමුණ ගන්න ගතිය, ශක්තිය ටික ටික වැඩි වෙනවා. මෙතන ලොකු දර්ශනයක් තියෙනවා. මේ කොහොමද මේ ඇත්තටම මේ අරමුණ ගැටිච්ච තැන ඉඳලා මේ මුළු process එක ගිහිල්ලා මේ හතරවෙනි ජවනිය දක්වා ගිහිල්ලා ඒක පහළට බහින එක අනාත්මව සිද්ධ වෙන හේතුඵල සම්බන්ධයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය මේක නම් කිරීමක් කරනවා. මේ සම්පටිච්ඡන සිතෙන් ගත්ත අරමුණම සම්පීර්ණ හිතෙන් නැවත ගන්නවා. පොඩ්ඩක් ගැඹුරට ඒක ගන්න. ඒකට කියනවා විමසීමක් කියලා. මේක විමසීමක් කියලා කියනවා. ඊට පස්සේ මේකේ පොඩි තීරණය කිරීමක් කරනවා මේ සිතෙන්. මොකක්ද මේ තීරණය කරන්නේ? ඒ ගත්ත අරමුණට ඇලෙනවද, ගැටෙනවද, ඒක සම්බන්ධයෙන් පහදිනවද කියලා හිතේ ඇති වෙන ගතියක්. ඒක අර විශ්ලේෂණය කරලා කරන එකක් නෙවෙයි. හිතේ ඇති වෙනවා මේකට ඇලෙන්නට සුදුසු බවක්, ගැටෙන්නට සුදුසු බවක් කියලා ගතියක්, තල්ලුවක්. ඒ සිතේ ඒක කරන්නේ මේ වොත්තපන සිතේ. මොකද මේ විමසීමට අනතුරුව තමයි මේක සිද්ධ වෙන්නේ. මේක බොහෝ දුරට මේ සිත තීරණය වෙන්නේ අපේ පෙර හුරු සමග. අපිට නිතරම ඇලිච්ච අරමුණක් නම් අපි දකින්නකොටම ඇලෙනවා. ගැටිච්ච අරමුණක් නම් අපේ සිතේ දකින්නකොටම ගැටීමට එනවා. ගැටීම එන්නේ මේ සිතේ නෙවෙයි. ගැටෙන පැත්තට හිත යොමු වෙන්නේ, තීරණය වෙන්නේ මේ සිතෙන්. ගැටීම ඇලීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන සිත් වලින්. ඊළඟට තදාලම්මන කියලා සිත් වර්ගයක් පහළලා මේක අවසන් වෙනවා. වොත්තපන සිත කියලා කිව්වේ අහේතුක ක්‍රියාසිත වල තියෙන මනෝද්වාරාවර්ජන සිත. මනෝද්වාරාවර්ජන සිත. ඔව්. හරි. අකුසල බොහොමද ඒක. අකුසල පැත්තට දැන් මේ ජවන ඊට පස්සේ පහළන සිත් වලින් තමයි කුසල අකුසල දෙක එන්නේ බොහෝ දුරට. කුසල අකුසල දෙක එන්නේ. අකුසල වෙන්නේ මේකෙන් ගන්න වැරදි තීරණය උඩ, කුසල වෙන්නේ මේක ගන්න වැරදි තීරණය උඩ. හරිනේ? හැබැයි මේක මේ පංචද්වාරයේ වෙන සිදුවීමක්. ඒ පංචද්වාරයේ වෙන සිදුවීම නිසා මේක ලොකු අර හිතලා ගන්න තීරණයක් නෙවෙයි. දැන් සමහරලාට අපි මේ ක්‍රියාව කරම්දෝ නොකරම්දෝ කියලා අපි තීරණය කරනවානේ හොඳ හෝ නරක ක්‍රියාවක්. ඒක සිද්ධ වෙන්නේ ගානක ක්‍රියාවකින්. ඒක අනිත් එක විස්තර කරන්නත් ඕනේ අර අපි කියවනේ vitality principle කියලා අර ඒකත්වයක් කරන් විස්තර කරන්න කිව්වේ. ධර්මවල නානත්වේ නැතු ඒකත්වයක් කරන් විස්තර කරන්න කිව්වේ. ඒ වගේ අර ගැඹුරු තීරණ ගන්න අවස්ථාවලදී අපිට ගොඩාක් ලොකු ක්‍රමයකට මේක විස්තර කරන්නට වෙනවා. process එකකින්, වීති ගොඩකින්. මෙතන මේ වෙන්නේ අර හුරුවට වගේ වෙන දේවල්.
දැන් ඒකනේ අපිට එකපාරට මధుරයක් කෑව ගමන් අපිට සතුටක් නෙවෙයි එන්නේ. එකපාරට අපිට එන්නේ අමිහිරක්. සිතට නිකන් අප්‍රිය භාවයක්. ඇයි හේතුව? පොට්ටබ්බය ගැටුණා මధుරව විදිනකොට කාය විඥානයක් හටගත්තා. මොකද ඒක නිසා මොකද වෙන්නේ? මේකෙන් තීරණය වෙනවා මේක නිකන් අප්‍රසාදයක් ලෙස මේක ගන්නෙ. අප්‍රසාදයක් කියලා කියන්නේ ඒකට වැරදි ඒකට ගැටෙන පැත්තට ගන්න. ඊළඟට මේ ටික ද්වේෂ මූල සිත් ලෙස පහළ වෙනවා. ඉතින් ඒ නිසා එතකොට ඒක මෙහෙම වෙනවා. මේ මනෝද්වාරාවජන සිත ඊට පස්සේ ඒ සිතම නැවත සිතට කියන්නේ කෙලින්ම මනෝද්වාරයට අරමුණක් ආපු වෙලාවට ඒ පැත්තට යොමු වෙමින් මේ සිත අරමුණ දෙසට යොමු වෙමින් මේ සිත පහළ වෙනවා. ඊළඟට අපි තියෙනවා අහේතුක ක්‍රියාසිටවල අවසාන සිතක් සෝමනස්ස සහගත හසිතුප්පහදේ කියලා. ඒ තමයි රහතන් වහන්සේලා සිනහ පහළ කරන සිත. මම ඒක ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. දැන් එතකොට මේකෙන් අපි ආවොත් එහෙම මේ කතාවේදී මේ සිත් පහළ වෙන ක්‍රමයක්. එතකොට අරමුණු එහෙම ආවට පස්සේ පංචද්වාරයට සහ මනෝද්වාරයට මනසට සහ පංචද්වාරයට ඒකේ මනෝද්වාරය මනෝද්වාරා වර්ජනය මේවා හරි සියුම්ම භාවිතා කරන්න ඕනේ වචන. ඒක මම දැම්ම කියන්න ගියොත් තොරතුරු වැඩි වීමක් වෙන්නේ. ඒ වගේ පස්සේ පිළිවෙලට කෙනෙක් කතා කරගන්නවා. මගේ ප්‍රධානම අරමුණ මේ සිත් ටික පොඩ්ඩක් හඳුන්වා දීලා හුරු කිරවීම. එතකොට අපි ඒක අපි දැනගත්තා සිත් 18ක් තියෙනවා. ඒ සිත් 18 අපි මෙහෙම charts වලට ගත්තේ මොකද්ද මේ සිත් වලින් කෙරෙන්නේ කියලා පොඩි අදහසක් අපිට ලබා දීම විතරයි මේකේ බලාපොරොත්තු. එහෙම නැත්නම් මේ සිත් ගැන හැඳින්වීම මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඒක විඥාන පාඩමේ අපි මේ එක එක සිතක් ගැන ඉතා දීර්ඝව හේතු යුක්ති සහිතව දර්ශනයක් ලෙස කතා කරනවා. ඒතර අපි බලාපොරොත්තු මේ සිත් 18 හඳුන්වා දීමක් පමණයි මෙතන අපි අතින් සිද්ධ වෙන්නේ. මේකෙදී අපි දැනගන්න ඕන තව කරුණක් තමයි දැන් ඇස සහ රූපය ගැටිච්ච වෙලාවේදී මෙන්න චක්කු විඥානය හට ගන්නවා. හැබැයි ඒක එකපාර හටගන්නේ නැහැ. සිතට ඒක සංවේදී වෙලා ආවර්ජනයක් ඇවිල්ලා තමයි චක්කු විඥානය හටගන්නේ. ඉතින් ඇයි මේකට චක්කු විඥානය කිව්වේ? චක්ෂුවේ රූපයක් ගැටිලා හටගත්ත සිත නිසා. බුදුරජාණන් වහන්සේ මහා තණ්හක්කය සූත්‍රයෙන් දේශනා කරා. ඊළඟට ඒක පිළි අරගෙන බිමසලා තීරණය වෙලා අන්න කුසල අකුසලය පහළ වෙනවා. ඊට පස්සේ මනසට ආපු අරමුණකට නැවත අරමුණක් ආවම මේකෙන් ඒ දිශට යොමු වෙලා ඒකෙන් ගන්න තීරණය අනුව කුසල අකුසල භාවය සිද්ධ වෙනවා. අපි ඕන්න එක එක කටයුතු එක සම්බන්ධයෙන් සිද්ධ කරනවා. මේකෙන් එන තව වැදගත් කරුණක් මොකද්ද? මේකෙන් අපි තේරුම් ගන්න ඕන තවත් බේසික් ෆන්ඩමෙන්ටල් එකක් තියෙනවා. මොකද්ද ඒක? සිත කියලා කියන්නේ එක දෙයක් නෙවෙයි. සිත කියලා කියන්නේ එක දෙයක් නෙවෙයි. මේකෙන් තේරෙනවානේ මේ එක සිතක්. හිතක් පහළනවා නිරුද්ධ වෙනවා. තව සිතක් පහළනවා නිරුද්ධ වෙනවා. මෙහෙම සිත ඉපදී නිරුද්ධ වෙනවා, ඉපදෙනවා, නිරුද්ධ වෙනවා. මේක තමයි සිතේ ස්වභාවය. මේක තමයි සිතේ ස්වභාවය. එතකොට ඔව්. හරි. ඔව්. ඒ කියන්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවානේ සිතකින් අපි ඉන්නවා කියලා අපිට සිතක් තියෙනවා කියලා. නමුත් අපේ ධර්මයේ හැටියට මෙතන තියෙන්නේ සිත් පරම්පරාවක්. සිත් සමූහයක්. මේ සම්බන්ධයෙන් ලොකු කතාවක් වුණා තුන්වෙනි ධර්ම සංගායනාවේදී. ඒක බලන්න පුළුවන් චිත්තට්ඨිති කතා කියලා මාතෘකාවක්. චිත්තට්ඨිති කතා කියලා මාතෘකාවක් තියෙනවා. කතා වස්තු ප්‍රකරණය. එතනදී අපි සාමාන්‍යයෙන් කියනවා අපේ ථේරවාදයේ තියෙනවා වාක්‍යයක්. ඒක අටුවාවේ එන්නේ නත්වේපි තේපි තිට්ඨන්ති ද්විහි චිත්තේහි සමෝහිතා. මොකද්ද මේ කියන්නේ? අරූප ලෝකේ ඉන්නා වූ සත්වයක් උනත් සිත් දෙකකින් වාසය කරන්න නැහැ කියලා කියනවා. නත්වේපි තේපි තිට්ඨන්ති ද්විහි චිත්තේහි සමෝහිතා. එකවර සිත් දෙකකින් වාසය කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එකකට එක පෙර පසුවේ තමයි සිත් පහළ වෙන්නේ. සිත් දෙකක් එකපාර సంతානයක පහළ වෙන්නේ නැහැ. ඒක ථේරවාදයට පටහැනි. එතකොට සමහර නිකායක් මට මේ නිකාය මතක් වෙන්නේ නැහැ. නම මොකද්ද කියලා මේ මාතෘකාවට ගියාම අටුවාවේ දකින්න පුළුවන් මොකද්ද නිකාය කියලා. ඒකෙදී ඔවුන් කියපු දාදේ තමයි මේ ඔක්කොම එක සිතක් කියලා. ඇත්තටම ගත්තොත් අපිටත් තියෙන එහෙම හැඟීමක්. අපිටත් තියෙන්නේ උදේ පටන් හවස් වෙලා රැ වෙනකම්ම එක සිතකින් අපි වැඩ කරා වගේ හැඟීමක්. මුළු ජීවිත කාලෙම එකම සිතකින් වැඩ කරා වගේ හැඟීමක්. ඒ නිසා අර එක නිකායක් කිව්වා මේ සිත මුළු ජීවිත කාලෙම පවතිනවා. එක විදිහට. ථේරවාදීන්ගේ අදහස නැහැ. එතන කිව්වේ එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැති එක විතරයි. එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැති එක විතරයි මේ
එකපසු පෙරපසු ඒකට ඒ සිතට පස්සේ අලුත් සිත් පහළ වෙනවා. මේක දිගින් දිගට සිද්ධ වෙගෙන යන දෙයක්. දිගින් දිගටම සිද්ධ වෙගෙන යන දෙයක්. ඒකදී ඒ කට්ටිය අනිත් නිකායෙන් ගේන තර්කයක් තියෙනවා. ඒ වෙලාවේ අහනවා මේ දැන් ඒ කට්ටිය කියන තර්කිකමයි තේරවාදීන් කියනවානේ පෙර එකිනෙකට පසුපසු සිත් උපදිනවා කියලා. එහෙමනම් මේ උපදින වාරයක් ගානේ සත්‍යය මෙරි උපදිනවාද කියලා. අපි කියනවා සනිකව නාම රූපය බින්දනවා අලුතෙන් හට ගන්නවා කියලා. නමුත් පුද්ගලයා මැරෙන්නේ නැහැනේ. පුද්ගලයා කියන කෙනා පුද්ගලයා කියලා අදහස් කරාගත්තේ අපි භවයක්නේ ප්‍රතිසන්දීනා චුතිය දක්වා එක භවයක් ලෙසනේ ගන්නෙ. එතකොට ඒ භවයේ ප්‍රතිසන්දියක් ඒ භවයේ මරණයක් කියන එක ගන්නවා. මේ අතරමැද තියෙන ෂණික මරණය කියන එක අර කියපු අපි කියන මරණයට සමාන නැහැ. ඉතින් කවුරු හරි කියනවා නම් නානාසිත පහළ වෙනවා කියලා. ඔවුන් අහන ප්‍රශ්නේ තමයි එහෙමනම් මේකේ සත්‍යය හැමතිස්සෙම මෙරි උපදිනවද කියලා. ඒතර කියනවා එහෙම එකක් නෙවෙයි මේක භවයකින් පිළිසිඳගත්ත දෙයක්. ඊළඟට ඔවුන්ට කියන ප්‍රතිතර්කය තමයි තේරවාදීන් කියනවා නම් එකම සිතක් තියෙන්නේ කියලා. එකම සිතකින් ඉපදිලා ඒ සිතින්ම මිය යනවද? ඒ සිතින්ම ඉපදිලා ඒ සිතින්ම මිය යනවද? මොකද අපි තියෙනවා ප්‍රතිසන්දිහිත චුතිසිත කියලා අපේ බෙදීම් තියෙනවා. එතකොට එකම සිතකින් ඉපදිලා එකම සිතකින් මිය යනවා කියන එකත් තේරවාදීන්ගේ හැටියට ධර්ම විරෝධී කතාවක්. තේරවාදීන්ගේ අදහස මේ සිත කියන එක ඇති වෙනව නැති වෙනව පරම්පරා වශයෙන් පවතිනවා. එතකොට එහෙමනම් අපි ඇහෙන් අරමුණක් ගන්නකොට පවා ඒ කුඩා අවස්ථාවේදී චිත්ත පරම්පරාව ඇති වෙවි නැති වෙවි තමයි යන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් තියෙන පාඩයක් හොඳ ප්‍රසිද්ධ පාඩයක් තින්නම් සංගති පස්සෝ. දැන් මේ වීතියට අපි දත්තොත් මොකද්ද මේ කියලා තියෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇස සහ රූපය හේතු කරගෙන එකිනෙකාගේ ඝට්ටනේ හේතු කරගෙන චක්කු විඥානං උපජ්ජති. චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. මේක තමයි සාමාන්‍යයෙන් අපි පරිවර්තනය කරන ක්‍රමය. මෙතනදී බලන්න දැන් ඇසෙහි රූපයක් ගැටුණා. ඒ නිසා මොකද වුනේ? වෙන පැත්තක වෙන දෙයක් අරමුණු කරමින් තිබෙච්ච චිත්තසංතානය මේ සිතෙන් ඒ අරමුණ දෙසට යොමු වුණා. ඊට පස්සේ පහළ වෙන සිතෙන් චක්කු විඥාණයෙන් ඒ අරමුණ දැනගත්තා. ඊට පස්සේ ඒක පිළි අරගෙන විමසලා ඒ ගැන තීරණයකට ඇවිල්ලා ඇලීම් ගැටීම් ආදියටපත් වුණා. එතකොට මේක මේ වාක්‍ය මේ තරම් දිගට යන එකක් නෙවෙයි. මේක මෙතනින් අවසන් වෙනවා. මේ චක්කු විඥාන කියන තැන තමයි චක්කු විඥානේ හට ගැනීම. uppajjati චක්කු විඥානන්නේ. චක්කු විඥානේ හට ගැනීම ගැනයි මේ කියන්නේ. එතකොට චක්කුංච කියලා කිව්වම ඇස. රූපේච කියලා කිව්වම රූපය. පටිච්ච කියලා කිව්වම මෙතන තියෙනවා චකාරයක්. චක්කුංච කියලා. චක්කුංච. එතකොට තේරවාදීන්ගේ න්‍යායක් තමයි ඒක විභංග අට කතාවේ හම්බ වෙනවා. තේරවාදයේ හිටපු මහතෙරුන් වහන්සේලා දිනමගේ සාකච්ඡාවේදී තව වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් අනිත් ස්වාමීන් වහන්සේගේ අතින් අරගෙන කියනවා "ඇවත්නි පටිච්ච කියන තැන આવොත් පටිච්ච කියන වචනේ සමග එනකොට මේ මනස ඒ කියන්නේ ආවර්ජනාව කියලා දැන් ආවර්ජනා දෙකක් තියෙනවානේ පංචද්වාර ආවර්ජනේ මනෝද්වාර ආවර්ජන. එතකොට මේ ආවර්ජනාව අපි මේ ద్వාරයට ලං කරලයි ගන්නට ඕනේ. ඒ කියන්නේ චක්කුංච කියනකොට ඇස සහ රූපයේ ගැටීම නිසා ඇතිවෙච්ච ආවර්ජනාව කියන දෙකම මෙතන ඇතුළත් වෙනවා. චක්කුංච කියලා කියනකොට මේ ඇස සහ ආවර්ජනාව කියන දෙකම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ චක්කු කියන පදෙන් ඇත්තටම කියනොනේ එහෙමයි චක්කුංච කියනට වඩා මේ චකාරයෙන් කරලා තියෙන චක්කු කියන පදේ කියනකොට ඇස විතරක් නෙවෙයි ඒ නිසා හටගන්න ආවර්ජනාවත් ඇතුළත්ව තමයි ඒක අරගෙන තියෙන. ඒක තමයි තේරවාදයේ ගන්න ණය ක්‍රමය. ඔව් පංච ආවර්ජන සිත සහිතවයි මේක ගන්න. ආවර්ජන සිත සහිතවයි ගන්න. මනෝ කියන මනංච පටිච්ච කියන කොටත් ඒ විදිහට මනංච පටිච්ච කියනකොට සාවර්ජන භවංගය කියලා කියන්නේ. ආවර්ජනාව සහිත භවංගය කියලා කියනවා. ඊට පස්සේ රූපය කියලා කිව්වම රූපේ. උප්පච්චේ චක්කු විඤ්ඤාණය. මේ නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඊළඟට තින්නම් සංගති පස්සෝ කියලා කියනකොට මේ තුනේ එකතුව. මොකද්ද මේ තුන? චක්ෂුව ඇස, රූපය සහ චක්කු විඤ්ඤාණය. මේ වාක්‍යය අපි සාමාන්‍ය ක්‍රමයට පරිවර්තනය කරාම අපිට එන්නේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා. තුනේ එකතුව කියලා කිව්වම චක්කු විඤ්ඤාණය, චක්කු ප්‍රසාදය, රූපාරම්මණය. ඒ නිසා චක්කු විඤ්ඤාණය හටගත්තා. උදාහරණයක්. චක්කු විඤ්ඤාණය, මේක චක්කු ප්‍රසාදය, මේක රූපාරම්මණය. රූපය. මේ තුනේ එකතුව කිව්වම දැන් අපි ධර්ම ක්‍රමයේ ගත්තම තුනේ එකතුව. දැන් හිතන්න තුනේ එකතුව අපි එදා කතා කරා. රූප කලාප එකතු වීම නිසා අපි හිතමු රූප ටිකක් එකතු වීම නිසා කලාපයක් හැදුනා නෙවෙයි.
ඒ රූප කලාව පවතින ආකාරයට කියපු නමක් තමයි කලාපය කියලා කියන්නේ. සතර මහා ධාතු අවකාශයේ තියෙන ක්‍රමයට මේසේ හැදුනා නෙවෙයි. අවකාශයේ තියෙන ක්‍රමයට දීපු නමක් තමයි මේසේ කියලා කියන්නේ. එතකොට තේරවාද පරමාර්ථ ක්‍රමයේ හැටියට ධර්මවල එකතුව එක ධර්මයක් නෙවෙයි. දැන් උදාහරණයකට ඇඟිලි පහ නවාගත්තම පෙන්වෙන මුට්ටිය කියන එක මිට කියන එක පේනවනේ. ඇඟිලි පහේ නැමීම නිසා මිටක් හැදුනා නෙවෙයි. ඇඟිලි පහ නැමිලා තියෙන ආකාරයට මිටක් කියලා කිව්වා විතරයි. එතකොට මේ තුනේ එකතුව චක්කු ප්‍රසාදය, චක්කු විඥානය, රූපයයි ස්පර්ශය කියන එක අපි ගන්නකොට මේ ක්‍රමයට ගත්තම ස්පර්ශය කියලා වෙනම ධර්මයක් අපිට හම් වෙන්නේ නැහැ. නමුත් දේශනාවල තියෙනවා බොහෝ සෙයින් පැහැදිලිවම දේශනාවල තියෙනවා ස්පර්ශය කියන එක. ස්පර්ශය කියන ධර්මය පෙර නොතිබී හටගෙන සම්පූර්ණයෙන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භෝති හුත්වා පටිවේති. යම් ධර්මයක් හටගන්න අපි එදා කතා කරා. යම් ධර්මයක් හටගන්නවා නම් එය එයින්ම කියවෙනවා එය විද්‍යමාන ධර්මයක්. උදාහරණයකට බලන්න සාරිපුත්ත ස්වාමීන්ගේ විපස්සනාව කියවම අනුපද සූත්‍රයේ බලන්න ස්පර්ශය නොතිබී හටගෙන සම්පූර්ණ නිරුද්ධ වෙනවා. පස්සෝ අහුත්වා සම්භෝති හුත්වා පටිවේති. ඉතින් එතකොට ස්පර්ශය කියලා කියන්නේ ධර්මයක්. නමුත් අපිට යෝගියාට ඒක වැටහෙන්නේ කොහොමද? ස්පර්ශයේ ලක්ෂණය කෘත්‍ය තේරුම් ගන්නවට වඩා ඒක වැටහෙන ක්‍රමයයි ප්‍රකට. ඒ තමයි චක්කු විඥානය. දැන් මේක හටගන්න ඇස සහ රූපයේ ගැටෙනකොට චක්කු විඥානය හටගන්නකොට ඒ චක්කු විඥානයේ සමග හටගන්න වෙනත් චෛතසික ධර්මයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒක පෙරපසු නොවි හටගන්නවා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මනසිකාර කරනවානේ. ඒ ධානය හිත හටගන්නකොට ධානය හිතේ තියෙන ස්පර්ශයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒක පෙරපසු නොවි යත් එක්ක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ නිසා මේ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ මේ තුනේ එකතුව නෙවෙයි. මේ තුනේ එකතුව ලෙස වැටහෙන ප්‍රකට වෙන ස්පර්ශය කියලා වෙනම චෛතසික ධර්මයක්. මේකත් මම විස්තර කරන්නට උනේ මේ චක්කු විඥාන ආදී සිත් පහළ වෙන process එකෙන් මේකට සම්බන්ධ නිසා මේ ප්‍රශ්නෙත් අහලා තිබුණා අභිධර්ම සංഭാෂණ WhatsApp group එකේ. මම හිතනවා ඒකටත් පිළිතුරක් ලැබෙන්නට ඇති තේරවාද පැතිකඩෙන්. අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම කිය යුතු අංගයක් තමයි මේ ගැටෙන අරමුණ මනෝද්වාරය ගැන අමතක කරන්න. මනෝද්වාරයට අදාළ වෙන්නේ නැහැ මේක. පංචද්වාරයේ ගැටෙන අරමුණ ඉෂ්ටද අනිෂ්ටද කියන එක උඩ තමයි මේ පහළ වෙන චක්කු විඥාන ආදිය කුසල විපාකද අකුසල විපාකද කියලා තීරණය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඉෂ්ඨාරම්මණයන් නම් ගැටුනේ මේ සිත් සියල්ලම කුසල විපාකයි. අනිෂ්ඨාරම්මණයන් නම් මේ සිත් එක අකුසල විපාක. ඇත්තටම පංචද්වාරාවජනය වොත්තපණය ක්‍රියාසිත දෙකක්. චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ සහ දෙපස් විඥාන කියන ඒවා ඔක්කොම කුසල විපාක හෝ අකුසල විපාක. ඉෂ්ඨාරම්මණයක් නම් ගැටුනේ එක කුසල විපාකයක්. අනිෂ්ඨාරම්මණයක් නම් ගැටුනේ ඒ සියල්ලම අකුසල විපාක වෙනවා. ඒ කියන්නේ චක්කු විඥානයේ කුසල විපාක වෙලා සම්පටිච්ඡනේ අකුසල විපාක වෙන්න බෑ. ඒක සියල්ලම එකම ගණේටමයි එක වීතියක වැඩ කරන්නේ.